ආයිබන් ඔගොල්ලෝ සියලු දෙනා බොහොම ආදරෙන් පිළිගන්නවා කොරියන් ලයිෆ් විත් නාම YouTube channel එකට සුන්දර දකුණු කොරියාවේ ඉඳගෙන. ඉතින් උසස් පෙළ විෂය ධාරාවට කොරියානු භාෂාව ඇතුළත් වීමත් සමග ඉතින් ලාංකික සමාජයේ කොරියාවට තියෙන උනන්දුව තවදුරටත් වැඩි වෙලා තියෙනවා කියන එක සහ ලාංකීය සමාජයේ කොරියාව ගැන තියෙන උනන්දුව තවදුරටත් වැඩි වෙමින් පවතිනවා කියන එක සැකයක් නැහැ. කම්කරුවෙක් විදියට E9 විෂයක යටතේ කොරියාවට වැඩ කරන්න ඉතින් ගොඩ දෙනෙක් පෙළඹිලා තියෙනවා. ඉතින් දැන්ටත් ඔයගොල්ලෝ දන්නවා දැන් ආසන්න වශයෙන් පසුගිය විභාගයේදී කට් ඔෆ් මාක් එක 175ක් දක්වා ඉහළට ගියා. ඉතින් ඒ කියන්නේ ඉහළ තරංකාරීත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේම කොරියානු භාෂා විභාගයට බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් පන්ති වලට යනවා සහ ඇඩ්මිෂන් ලබා ගන්නවා. ඒ වගේම ලොකු හීන බලාපොරොත්තු රාශියක් තියාගෙන ඉන්නවා කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් මෙන්න මේකත් එක්ක කලින් අපිට වසර 5කට ආසන්න කාල සීමාවක් ගත්තොත් ඉතින් ගොඩක් වෙලාවට ලාංකික සමාජයේ තිබුණ දේශපාලන සමාජාර්ථික වටපිටාවත් එක්ක විශේෂයෙන්ම රජයේ රැකියා කරන පිරිස ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන් ඉතින් නොයෙකුත් මට්ටමේ අය කොරියාව සඳහා එන්න ලොකු පෙළඹුමක් දැක්වුවා. විශේෂයෙන්ම කොරියාවට එන්න අපට විභාගය සමත් වුණා නම් ඇති ඊට පස්සේ අමතර දේවල් තිබෙනවා. ඉතින් ඒව ඉතා පහසුවෙන් සපුරා ගන්න පුළුවන් සුදුසුකම් ඔයා නීත්‍යානුකූල වැඩිකාරුවෙක් නොවෙනවනම්. ඉතින් මේකත් එක්ක ඉතින් කොරියාවට ඉතා පහසුවෙන් එන්න පුළුවන් නිසා ගොඩ දෙනෙක් පෙළඹුණා කොරියානු විභාගයට මුහුණ දීලා ඒ අදාළ සුදුසුකම් ටික සපුරා ගන්න. ඉතින් දැන් වර්තමානයේදී උසස් පෙළ විෂය ධාරාවට මේ ඇතුළත් වීම සමග කොරියානු භාෂාව ගොඩක් වෙලාවට අවුරුදු 15 16 කියන මට්ටමේ ඉඳන් ඉතින් කොරියානු භාෂාව ඉගෙන ගන්න ලාංකික තරුණයන් පෙළඹිලා තියෙනවා. ඉතින් වසර 5කට එහා කාලේ සීමාව ගත්තොත් කොරියාව කියන රට අපි දැක්කේ මුදල් හම්බ කරන්න පුළුවන් රටක්. මොකද අපි ගමේ කවුරු හරි හොඳ ලස්සන ගයක් හදලා තිබ්බනම් වාහනයක් ගත්තනම් එයා කොරියාව ඉඳන් ආවේ. අන්න ඒ හින්දා තමයි මෙයාට සල්ලි තියෙන්නේ කියන මතය තමයි තිබ්බේ. ඒ වගේ මීටත් එහා ගියොත් කොරියාව අයියෝ අර ගම නිකන් කොරියාව වගේනේ. ඒ කියන්නේ කොරියාව කියන්නේ අපි අප්‍රසන්න හැඟීමක් කියන දියුණු නැති ඉතා පහත් මට්ටමක ජීවන රටාවක් ගත කරන මිනිස්සු විදිහට තමයි කොරියාව ඉස්සර හඳුනාගත්තේ. ඉතින් අයියෝ කොරියාව මොකද සිරිමාවගේ කාලේ හාල්නව පවා කොරියාවට එව්ව කියලා සඳහන් වෙනවා. ඒ වගේ ඉතා පහළ මට්ටමක තිබිලා ඉතාම ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙලා සහ සංවර්ධනය වෙමින් පවතින රටක් තමයි ඉතින් දකුණු කොරියාව කියන්නේ. ඉතින් වර්තමානයේ දකුණු කොරියාව බොහෝ රටවල් වල ඉතින් ජනප්‍රිය වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොරියන් ඩ්‍රාමා, ඒ වගේම කොරියාවේ තියෙන ජනප්‍රිය සංගීතය, ඒ වගේම ආහාර රටා, විලාසිතා, ඒ වගේම නිෂ්පාදන. ඉතින් මේ කියන දේවල් එක කොරියාව ඉතා ඉක්මනින් ලෝකේ ජනප්‍රිය වෙමින් පවතිනවා සහ ඉතා ඉහළ මට්ටමකට යමින් ඉන්නවා. ඉතින් මේකත් එක්ක වර්තමාන පරපුර. ඉතින් අතීතයේ අපි ඔය දැන් තියෙන YouTube වෙන්න පුළුවන්, Facebook, TikTok, Instagram මේ වගේ සමාජ මාධ්‍ය අතීතයේ ඇත්තටම පාවිච්චි කරන් තිබ්බ නැහැ. ඉතින් අඩුවෙන් තිබ්බ. අපි පොඩි කාලේ ඇත්තටම තිබ්බෙම නැහැ. අපි ඕන් පාවිච්චි කරෙත් නැහැ. ඉතින් නමුත් වර්තමාන පරපුර පොඩි කාලේ දැන් මොකද්ද ලංකාවේ විතරක් නෙමෙයි. ඉතින් මේ මොහොතෙන් ලෝකේ එහා කෙළවර වෙන්න මොකද්ද කියන එක ගැන හැමදේම ඔයගොල්ලෝ දන්නවා. ඉතින් හැම දෙයක් ගැනම උනන්දුවක් දක්වනවා. ඉතින් මේකත් එක්ක ඉතින් කොරියාව ගැන තමන්ගේ සිහින දේශය සමහර ලාවට සල්ලි හම්බ කරන්න විතරක් නෙමෙයි. තමන් ගිහලා නිකන් එක දවසක් හරි ජීවත් වෙන්න හිතනවා නම් එක මොහොතක් එක පැයක් කොරියාවට බහැලෙන්න තියෙනවා නම් කියන හීනෙ තියෙන අය ගොඩක් වෙලාවට ඉන්න. මොකද කොරියාවට ඒ තරම් ආදරේ අය ඉන්නවා. ඉතින් මේකත් එක්ක කොරියානු භාෂාව ඉගෙන ගන්න උසස් පෙළනේ සාමාන්‍ය පෙළින්දම්ම ගොඩක් වෙලාවට අපේ තරුණයෝ පෙළඹිලා තියෙනවා. ඉතින් මම කොරියාවේ ඉඳන් බොහොම පැහැදිලිව කියන ඒක ඉතාම හොඳ තීරණයක්. මොකද කොරියාව කියන්නේ මුදල් හම්බ කරන්න වගේම ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක්. ඉතින් අපි ඉස්සර හිතන් හිටියේ යුරෝප් කන්ට්‍රි වලට විතරයි ගිහින් ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නැහැ. කොරියාවෙත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඒ වටපිටාව තියෙනවා කොරියාවේ. නමුත් අපි දැනගෙන යන්න ඕන ගමනක්. ඉතින් අපි නොකළ යුතු දේවල් සහ කළ යුතු දේවල්, ප්‍රවේශම් විය යුතු දේවල් තියෙනවා. ඉතින් අපි ඒව කතා කරමු ඉදිරියට. ඉතින් උසස් පෙළ විභාගයට කොරියන් ආවත් එක්ක ගොඩක් වෙලාවට දැන් අපි වයස 18 සහ 39 අතර තමයි අපි කොරියානු රැකියාව සඳහා සුදුසුකම් ලබන්න විභාගයට මුහුණ දීලා අවශ්‍ය කටයුතු කළේ. දැන් එතකොට 18ට කලින් ඉඳන් කොරියානු භාෂාව ඉගෙනගෙන මේ ඉස්සරහට පරපුරක් එද්දී මේක තවදුරටත් තරංකාරී වෙනවා. බොහෝ දුරට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න අපි ලොකු කැපකිරීමක් කරනවා වගේම කොරියාවට එන්නත් ලොකු කැපකිරීමක් කරන්න වෙයි. මොකද වර්තමාන පරපුර ඉතාම දක්ෂයි. ඒ වගේම ගොඩක් වෙලාවට අපි try කරන්නේ කොහේ රටකට ගිහිල්ලා ජීවත් වෙන්න. මොකද අපි අවශ්‍ය කරන වටපිටාව ලාංකීය සමාජය තුළ නැති නිසා වෙන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ඉතින් ඉතාම හොඳ තීරණයක්. ඉතින් මේකත් එක්ක ඉස්සරහට තවදුරටත් මේක තරංකාරී වෙනවා. මම හිතනවා ඉදිරි වසර කිහිපය තුළ අනිවාර්යෙන්ම කොරියන් කට් ඔෆ් මාක් එක අනිවාර්යෙන්ම 150න් උඩ අනිවාර්යෙන්ම නිතරම තියේවි. මොකද ලොකු තරංකාරීත්වයක් තියෙන නිසා. ඉතින් ඔය 2019ට කලින් වගේ ඉඳන් 2018 මම හිතන්නේ 6000ක් වගේ වෙබ්ට ඇතුළත් කරා ලකුණු කට් ඔෆ් මාක් එක උනේ ලකුණු 100ක්. ඉතින් 100 120 130 ඔය වගේ ගණන් තමයි ඉස්සර තිබුණේ. නමුත් වර්තමානයේ ලොකු තරංකාරීත්වයක් තියෙන 160 70 ගත්තත්
විභාගේ අසමත් වෙන විදිහට තමයි සලකන්නේ. ඉතින් ඒ තරම් තරංකාරීත්වයක් තියෙනවා. ඉතින් කොරියානු භාෂාව උසස් පෙළ විෂයට හදාරන ඔයගොල්ලන්ට කතා කරන දේවල් තියෙනවා. මොන විදියට උසස් පෙළ විභාගයට කොරියානු භාෂාව වෙන්නේ, මොන මට්ටමෙන්ද වාගේ බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ගෙන්, ඒ වගේම විභාගේ පේපර් හැදෙන්න මොන විදියටද, මේක කොච්චරක් දුරට ඔයාගේ ජීවිතයට වැදගත් වෙනවද කොරියානු විභාගය. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැම්පස් එකට සිලෙක්ට් වෙන්න. ඉතින් ඔබ විශ්වවිද්‍යාලයට ගිහලා විශ්වවිද්‍යාල තුලත් තවදුරටත් ඔබට පුළුවන් විශේෂ විද්‍යාපාදයක් විදියට කොරියානු භාෂාව හදාරන්න. ඉතින් මේකත් එක්ක ඔබට තවදුරටත් පුළුවන් විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාට පස්සේ කොරියානු විශ්වවිද්‍යාලයක් තෝරගෙන ඉතින් අදාළ ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් කොරියානු විශ්වවිද්‍යාලයක ඇවිල්ලා ඒ අදාළ දේවල් කරගන්න සහ වීසා මාරු කරන ක්‍රමවේද තියෙනවා. ඉතින් මේ ක්‍රමවේද වලට ගිහිල්ලා ඔබට පුළුවන් තවදුරටත් ඔබේ අනාගතය කොරියාවත් එක්ක තීරණය කරනවද, ලංකාවේ සමාජයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, ඒක ඔබේ වැඩක්. ඉතින් ඔබට පැහැදිලි අනාගතයක් තියෙනවා. ඔබ කවුරු හරි කෙනෙක් මේ මොහොතේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළ විභාගය සඳහා විෂයන් තෝරගන්න හදන කෙනෙක් නම් ඉතින් මම හිතනවා ඉතින් කොරියානු භාෂාව තෝරගන්න පුළුවන් නම් ඉතාලම හොඳයි ඔයගොල්ලන්ට. ඉතින් අපි ඉස්සරහට මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට වීඩියෝ අරගෙන එන්න කොරියානු භාෂාව විෂයමාලට අදාළව මොනවද ඔයගොල්ලන්ට උසස් පෙළ විෂයට ඉගෙන ගන්න තියෙන්නේ, මොන මට්ටමෙන්ද කියන කාරණා. ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ මාලාවක් අරන් එන්නම්, වෙනම වීඩියෝ මාලාවක්. හැබැයි මේක ඇවිල්ලා උසස් පෙළ විතරක් නෙමෙයි. ඉතින් EPS topic exam ලියන මේ හැමෝටම වැදගත් වෙන විදිහට තමයි ඊටාම සරලම වීඩියෝ මාලාවක් අරගෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න. channel එක තාම subscribe නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට ඔයගොල්ලන්ට වැදගත් වෙයි මේ වීඩියෝ මාලාව. හරි. එහෙනම් අපි අනිවාර්යෙන් දවසක කොරියාවදී හම්බෙමු. මම හිතනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් දවසකදී අපි කොරියාවදී හම්බ වෙයි කියලා. එහෙනම් සිතට වාසනාවන්ත හින හැබෑවන සුබ දවසක්, සුබ මොහොතක් වේවා. ජය වේවා. ඔයාලට කරන්න තියෙන මෙන්න මේ දේ YouTube එකට ගිහලා Korean Life with නාම කියලා search කරන්න. search කරලා ඊට පස්සේ channel එකේ මේ විදිහට live කියලා තියෙනවා. ආයෙත් live කියන එකට යන්න. එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට බලන්න පුළුවන් නව නිර්දේශයේ පාඩම් 60ට අදාළව live පාඩම් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් live කොහොමද පාඩම් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තවත් දෙයක් පරණ සිලබස් එකට අදාළ පාඩම් 60 සම්පූර්ණ වීඩියෝස් මේ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට ප්‍රශ්න සාකච්ඡා කිරීම. සවන් දීමේ ප්‍රශ්න විභාගයේ විදියටම අදාළ ටයිමින් වලටම කරපු පේපර්ස් තියෙනවා. මේ සියල්ල බලා ගන්න පුළුවන් එක්සෑම් එකට යන්න කලින් හුරුවක් විදියට. ඒ වගේම සවන් දීමේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා ප්‍රශ්න 10 පොතේ. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තවත් තියෙන ඔයගොල්ලන්ට විශේෂයෙන්ම සංකේත කොරියානු භාෂාව විභාගයට එන සංකේත මොනවාද? ඒ හා සම්බන්ධ ප්‍රශ්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ අපි කියන මුද්දර ප්‍රශ්න එහෙම නැත්නම් බිල් ප්‍රශ්න, ඒ වගේම තවත් පස්තාර ප්‍රශ්න, මේ වගේ ඕගොල්ලන්ට අදාළ ප්‍රශ්න රටා සෑම ප්‍රශ්න රටාවක්ම සාකච්ඡා කරපු වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ සියල්ලත් බලන්න පුළුවන් මේ විදිහට Korean Life with Nama YouTube channel එක ඔස්සේ. ඉතින් කොරියානු භාෂාවට අදාළව පන්තියකට යන්න නැතුව YouTube එකේ විභාගයට YouTube එකෙන් එන වීඩියෝස් බලලා ඒ ඔස්සේ ඉගෙන ගන්න ළමයින්ට පුළුවන් මේ විදිහට මේ දේවල් සම්පූර්ණ ඉගෙන ගන්න එකම තැනකින්. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට Korean Life with Nama YouTube channel එකෙන් තමයි මේ live කරන වෙනස පටන් ගත්තේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සම්පූර්ණ මුලින්ම ඉගෙන ගන්න ළමෙක්ට හොඩි ඉඳගෙනම පිළිවෙලට live කෙනෙක් ආවොත් පිළිවෙලට පාඩම් ටික බලන්න පුළුවන්. පරණ සිලබස් එකේ මේ විදිහට ඔයගොල්ලන්ට පාඩම් 60ට අදාළ වීඩියෝ සියල්ලම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන්ට පරණ සිලබස් එක තමයි ගොඩක් ළමයි බලන්නේ. අවුරුදු සිලබස් එකට තාම යන ගමන් ඉන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ නැවතත් මේක එකපාර අතාරින්න හදන්න එපා. මේ වීඩියෝ එක අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික බලන්න සැරින් සැරේ. මේක ඔයගොල්ලන්ට කොරියානු භාෂාව ඉගෙන ගන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම තක්සලාවක් වෙනවා. නෝනුමානයි. ඉතින් මේකෙන් ප්‍රයෝජන අරගෙන ලකුණු ලබාගත යුතු ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ත් මේකෙන් මේ අවස්ථාව මගහරින්න එපා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද අපි ඉගෙන ගන්න කාලේ මේ දේවල් තිබ්බේ නැහැ. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම තව දෙයක් මතක් කරනවා නව නිර්දේශයට අදාළ පාඩම් දැන් live මේ විදිහටම සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන. live තමයි පාඩම් කරන රෙකෝඩින් නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් live සම්බන්ධයෙන් ලංකාවේ ලං හවස 7ට බදාදා සහ සිකුරාදා හවස 7ට live පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකටත් සම්බන්ධ වෙන්න. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. අපි දවසක අනිවාර්යයෙන්ම කොරියාවේදී හමු වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට වාසනාවන්ත සුබ දවසක් වේවා. සුබ මොහොතක් වේවා.